එහෙනම් දෙවෙනි ගානේ තියෙන්නේ අගේ සයන්න කියලා. පළවෙනි ගාන log 2 පාදයට 4 දැන් තුනේ පදයට යම්කිසි දර්ශකයක් සමාන වෙනවා නාවය කියන අගයට. එතකොට මේ නාවය කියන එක අපි තුනේ බලයක් විදිහට ලියා ගන්න ඕනේ. නාවය දහය කියන්නේ එකයි පිළිතුර. ඊළඟට හතරවෙනි ගාන log 2 පාදයට 80 ඍණ log 2 පාදයට 15 ධන log 2 පාදයට 12 log 2 පාදයට මේක අපිට බෙදීම කුෂින් ලියන්න පුළුවන්. 80 බෙදීම 15 මෙහා පැත්තේ පිළිද දාන ගොඩතිය කුෂින් ලියාගත්තා. සුළු කරගමු log 2 පාදයට මේ වරහන් සුළු කරමු. 12ට 3ව 4ක් තියෙනවා. 15ට 3ව 5ක් තියෙනවා. 5ට 5ව 1ක් තියෙනවා. 18ට 5ව 16 තියෙනවා. 16 වරක් 4 64යි. log 2 පාදයට 64 කියන්නේ පිළිතුර 6යි. මේ බලන්නකො දෙකේ පාදයට x දර්ශකයක් තියෙනවා. උත්තරේ 64ක් වෙන. ඒකයි ඔය ලඝු ආකාරයෙන් කියන්නේ. ඒ කියන්නේ දෙකේ පාදයට කේන්ද්‍රශක 64 කියන එක දෙකේ පාදයක ශලිමන දෙකේ 6 වෙනි බයි සමානයි 6 පාද සමානයි දර්ශක සමාන වෙනවා. අන්න පස්වෙනි ගාන log 10 පාදයට 20 ධන log 10 පාදයට 10 ඍණ log 10 පාදයට 2 log 10 පාදයට 20 වැඩි කිරීම 10. ඇයි මේ එකතු කිරීමක් තියෙන හින්දා. මේක නඩු කිරීමක් තියෙනවා හින්දා මේක බෙදීම වෙනවා. එතකොට අපිට මේක සුළු කරගන්න පුළුවන්. දෙකට දෙකේ 2යි 20ට දෙකේව 10ක් තියෙනවා. 10 10 100යි. log 10 පාදයට 100යි. log 10 පාදයට 100 කියන්නේ පිටුර 2යි. 10 දෙවෙනි ගානේ 100 කියන්නේ. 6 වෙනි ගාන log
පහේ පාදයට 20 ධන log පහේ පාදයට 4 ඍණ log පහේ පාදයට 16. මෙන්න මෙතන අපි ගුණිතයක් වශයෙන් ලියා ගන්න පුළුවන්. log පහේ පාදයට බ්‍රැකට් 20 වැය කිරීම 4. ඒ උත්තරේ 16 බෙදන්න ඕනේ. 4ට 4 ඒකයි 16ට 4 ඒවා 4 තියෙනවා 4 4 ඒකයි 20ට 4 ඒවා 5ක් තියෙනවා. log පහේ පාදයට 5 log පහේ පාදයට 5 කියන්නේ පිළිතුර log a පාදයට 15 කියන එක. මේ log a පාදයට 15 කියන එක අපි දක්වන්න ඕනේ log a පාදයට 3 හා log a පාදයට 5 කියලා. එහෙනම් මේ පයින්ට බලා ගන්න ඕනේ මේ 15 කියන අගේ කොහොමද 3 5 කියන ඉලක්කම හදාගන්නේ කියන එක. මේක හදන්න පුළුවන් ළමයි. 15 කියන්නේ 3 වරක් 5 log a පාදයට 3 වරක් 5 කියලා මේ 15 ලියා ගන්න පුළුවන් නේ මෙහෙම වරහන් නැතුනේ. අපි දන්නවා මෙහෙම ගුණිතයක් වශයෙන් තියෙනවා නම් මේක අපිට ලඝු එකතු කිරීමක් වශයෙන් වෙන වෙනම ලියන්න පුළුවන් කියලා. ඒක log a පාදයට 3 ධන log a පාදයට 5. මෙන්න මෙහෙම තමයි අපි මේ පිළිතුර අරගන්නේ. දෙවෙනි එක log a පාදයට 5 බෙදීම 3 කියලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ බෙදීමක්. එතකොට අපි දන්නා බෙදීමක් කියලා තිබුණා ඒක අපිට මෙහෙම අඩු කිරීමක් වශයෙන් ලියන්න පුළුවන්. log a පාදයට 5 ඍණ log a පාදයට 3. එච්චරයි. ඊළඟ එක තුන්වෙනි ගාන log a පාදයට 25 බෙදීම 3. 25 කියන එක අපි දන්නවානේ කොහොමද හැදෙන්නේ කියලා. 5 වර්ගය තමයි 25. එතකොට මේක ලියන්න පුළුවන් log a පාදයට 5 වර්ගයේ බෙදීම 3 කියලා ලියා ගන්න පුළුවන්. මේ කියන්නේ බෙදීමක් නේ. මේක අපි අඩු කිරීමක් වශයෙන් ඊළඟට ලියා ගන්න පුළුවන් log පාදයට 3. දැන් අපෙන් අහන්නේ log a පාදයට 5 හා log a පාදයට 3 ඒ ඇසුරින් ලියන්න කියපුවම මෙතන මේ 5 වර්ගය කියන එක්කෙනාව මේ වර්ගය. හරිද? මෙන්න මේ දර්ශකය අපිට පුළුවන් මෙහෙම ඉදිරියට ගෙනියන්න. log එතකොට 2යි log a පාදයට 5 ඍණ log a පාදයට 3. හොඳට මතක තියාගන්න මෙහෙම දර්ශකයක් ආකාරයෙන් ආවනම් මේ මෙතන තියෙන දර්ශකය අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. 4 වෙනි ගාන log a පාදයට 45 කියලා දීලා තියෙනවා. මේ 45 කොහොමද හැදෙන්නේ? 5 වරක් 9 කියලා හැදෙනවා. පාදයට 5 වරක් 9. මේක අපිට ලියන්න පුළුවන් log a 5 වැඩි කිරීම මේ 9 කියන එක 3 වර්ගය කියලා අපිට ලියා ගන්න පුළුවන්. බ්‍රැකට් දාගන්න මෙතන log a පාදයට 5 ගුණිතයක් තියෙන හින්දා මේක එකතු කිරීමක් වශයෙන් ලියා ගන්න පුළුවන්. a පාදයට 3 වර්ගය. මෙතන බලන්න දර්ශකයක් තියෙනවා log a පාදයට 5 ධන මෙන්න මේ වර්ගය කියන්නේ මේ දෙක කියන දර්ශකය එතකොට එකතු වෙනවා log a පාදයට 5 වර්ගය ධන log a පාදයට 3 කියලා ලියන්න පුළුවන්. මෙතන මෙන්න මේ දර්ශකයේ ඉස්සරහට ගෙන්න ඕනේ. එතකොට 2යි log a පාදයට 5 ධන log
ඒ පාදයට 3. මෙහෙමයි. දැන් මෙතන ඔයගලන්ට පුළුවන් මේ නංගිලා නදුල මේ මෙහෙමම මේ උත්තරේ තියන්න. ඒත් අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? පද දක්වන ප්‍රකාශන log a පාදයට 3න් හා log a පාදයට 5 කියන ආකාරය තමයි ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ වර්ගය මෙන්න දෙක මේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. හරිද? log වලට ඉදිරියෙන් ගේන්න ඕනේ. එතකොට 2යි log a පාදයට 5 එකතු කිරීම log a පාදයට 3 කියලා ලියලා අපි අවසන් කරන්න ඕනේ පිළිතුර. ප්‍රශ්නයට අදාළව තමයි අපි මේ පිළිතුර ලබා දෙන්න ඕනේ. 6 වෙනි එක log a පාදයට 225 කියලා තියෙනවා. බලන්න 225 කියන ඉලක්කම කොහොමද පහෙන් ඉතුරුනේ හැදෙන්නේ කියලා. හරිද? එතකොට පුළුවන් log a පාදයට මේ 225 කියලා හදාගන්න අපිට 9 වරක් 25. 9 වරක් 25 බලන්නකෝ 225යි. log a පාදයට මම 9 වරක් 25 කියලා ගත්තේ. මේක 9 කියන්නේ 3 වර්ගය 25 කියන්නේ 5 වර්ගය. අන්න එහෙමයි අපි මේ ගාන හදාගන්නේ. අපි මේ ගණන් විසඳද්දී බොහෝ ආකාරයෙන් හිතන්න ඕනේ. විවිධ ආකාරයෙන් හිතන්න ඕනේ. එකපාරටම අපිට උත්තරේ එන්නේ නැහැ. අපි චුට්ටක් ඒක හොඳට හිතලා තමයි මේ උත්තරේ ගන්න ඕනේ. log a පාදයට 3 වර්ගය වැඩි කිරීම 5 වර්ගය කියලා මේක ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන ගුණිතයක් තියෙන හින්දා මේක එකතු කිරීමක් වශයෙන් ලියා ගන්න පුළුවන්. a පාදයට 5 වර්ගය. දැන් දර්ශක තියෙන දෙකේම ඉස්සරහට ගේන්න දර්ශකය 2යි log a පාදයට 3 ධන 2යි log a පාදයට
මම ඔයගලන්ට ගෙනාවේ 19 2 අධ්‍යාසයේ ඉතුරු කොටස. එහෙනම් මේ ගණන් විසඳන ආකාරය ඔයගලන්ට පැහැදිලි වුණා කියලා මම හිතනවා. ඔයගලන්ට මොනවා හරි අමාරු ගැටලුවක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකේ මෙන්ෂන් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ හමු වෙන්නම්. මැත්ස් රීත් නැද්දත් සමග රැඳී සිටින්න. එතෙක් ඔබට සුබ දවසක්.